නුවර ගිහිල්ලා නුවරින් එහෙම යනවා නුවරඑළිය. නුවරඑළිය ඇදලා ඊට පස්සේ එහෙම පල්ලෙහාට එනවා ඇල්ල වැල්ලවායේ මොරාගල හරහා එනවා මෙහි අරුගම්බේ මේ භූමිය දාලා ඊට පස්සේ මඩ කලුගියක් ඉන්නේ උණු වතුර වලින් එහෙම මැද්දට රින්කෝ. මිරිකන්න කෑ ගහනවා. එයාව මිරිකන්නයි කෑ ගහන්නේ. ටෝයි එක. ඔය ටොයිස්ුත් තියෙනවා මිරිකන්න කෑ ගහන. මේක ටොයි එකක් පණ දින එකක්ද? පණ දින එකක්ද? නෑ අප්‍රාණවාචී. මිරිකන්න එයා කෑ ගහනවා. බෝනිකා. නෑනේ ටොයි එකක් නෙමෙයි කියලා කිව්වනේ. ප්‍රොඩියුසර් මොකද මේක ලේසි කරනවද අපි? බෝනික්කා කියලාත් කියනවා. බෝනික්වත් ඉන්නා මිරි. ඔව්. බෝනික්. මේක කන දෙයක්කට සම්බන්ධව තමයි මිරිකන්න කෑ ගහන්නේ. තනි රහදයක්. තනි රහදයකට සම්බන්ධයි. ඒක වටේ යනවා. වටේ යනකොට ඒක මිරිකන්න කෑ ගහනවා. අයිස්ක්‍රීම් අන්නාරි අයිස්ක්‍රීම් නාලාව. හරියටම පරිණතයිද? කොල්ල මේක පරිණතයි. හොඳට ජීවිත අවබෝධයක් තියෙනවා. මනාවයි. හොඳට අයිස්ක්‍රීම්. බැඳ දවස ඔයගේ බැඳ කියලා කවුරුත් කතා කරන්නේ සුදු බලන්නකෝ ඒක තමයි කතා කරන්නේ ලංකාවේ කොමට ඔය පිස්සුවක් දෙනවා කොහමද සුදු වෙන්න ඕනේ කියලා ආචාසනේ නෑ මට මෙච්චරයි කොහමද ඒත් ඔය සුදුයිනේ තමුණාද මම ඔයාලට කියන්න ලංකාවේ මෙච්චර කොච්චර සුදු වුණාට මේ කල්යයට නෝ කළු වෙනවා කෙම් නේද හරි කට්ට කළුවේ ඕකේ මගේ මට ඕනේ ඒකේ පාට මට දැනගන්න අවශ්‍ය නැහැ හැබැයි මම ඉතුරු ටික සුදු කරේ කොහොමද කියලා විතරක් කියන්න පේන ටිකනේ ඔව් පුළඟ වෙක් බොන්න එන්න පාර මෙතනින් වාඩි වෙන්න පුළුවන්. මම හිතේ මේක ඔයාගේ වාහනේ කියලා. ඔයා වගේ කෙනෙක් එක්ක මට එන්න බෑ. මේක තමයි මගේ වාහනේ. මම ඔයාව ටෙස්ට් එකක් කරලා බැලුවේ. අනේ මම විහිළුවක් කරේ. මට ඔයත් එක්ක ලුණුයි බතුයි කන මහ පාරට උනත් එන්න පුළුවන්. මාජ්ජෝක් එකක් කරේ බන් නගහන් ඉස්සරහට මට ඇති මං ගුවන්නේ. ගනු ආපු වෙලාව විතර මගේ කුඩු නිරීක්ෂණය කරනවා. ඒක ප්ලාස්ටික් සර්ජරි කරලා නෑ මේ මගේ ඇත්ත. මොනක් තලවල නෑ. නැචරල් මේවා 100% අපි කිසි දෙයක් ඇක්ට කරලා නෑ. කරා මේක කියලා ඉන්න තාම නෑ. තාම දුවන්න පුළුවන්. තාම රන් එක දෙන්න පුළුවන්. වාහනේ අනුත් මේ පාවිච්චි කරලා නෑ. මොනවද ඕනේ? අපේ නෝනට බ්ලවුස් දෙකක් ඕනේ. බ්ලවුස් කිව්වේ මොන වගේ බ්ලවුස්ද? බ්ලවුස් මැටීරියල්ස්ද? මැටීරියල්ස් නෑ අර අත්තල දාන්නේ. මං හිතන්නේ බ්ලවුස් නෙමේ.
ග්ලව්ස් අත්වල දාන. අන්න හරි. මට පොඩ්ඩක් වැරදුනා. සෝරි. ඕකේ never mind. කමක් නෑ මොන හරි හොඳ જાතියක්. මේ වගේවද? ඔව්නේ. මොකක්ද දන්නේ සයිස් එක? ඒක නම් මට නෝනගෙන් අහගෙන ඉන්න බැරි වුණා. සයිස් එක දැනගෙන ආව නම් තමයි ලේසි. මේ සයිස් එක වගේද? හරි. ඕක තමයි සයිස් එක. ඔය වගේ චූටි ඇඟිලි තමයි අපේ නෝනටත් තියෙන්නේ. එහෙනම් මීඩියම් සයිස් ඇති. thank you. තව මොනවද ඕනේ? තව පපුව ඇතුළට අඳින එහෙකුත් ගේන්න කිව්වා. මේවනේ? ඔව් හැබැයි ඒකෙත් සයිස් එක අහගෙන ඉන්න බැරි වුණා. මේ පාර කොහෙටද වැටෙන්නේ? කොහෙටවත් වැටෙන්නේ නැහැ. බය නැතුව යන්න. එහෙම කොහෙටවත් වැටෙන්නේ නැහැ. මේක ලෝකාන්තයට යන පාර නෙවෙයි. Hello, are you working here? Hello? I want to go to Catagrande. 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 This way. Oh. What's the next train? What's the problem? What's the problem? I want to get to Catagrande. What's the next train? That's right. Oh, right. යකෝ මේ මාස සුද්දෙක් වුණාට මේ හොඳට සිංහල කතා කරනවා. Right. You want to go to Catagrande. That's right. That's right. Simple. What's the problem? I'll go to Catagrande. Inside the body problem? Yeah. No problem. No, simple. Oh, yeah. Catagrande. Yeah, Catagrande, Right, that's right. Come here, please. Yeah. Good place there. Yeah. Hurry. This place. You fool, this is not You the place. Fool නෙවෙයි ඇතුලේ කතා කරන්නේ. No, this is not the place. ඒ එළිය කතා කරන්නේ නැහැ. ඇතුලේ කතා කරන්නේ. No, this is not the place, you fool. මොකද? Excuse me, what's the problem, please? I want to go to Catagrande. Yes. මේ මහත්තයාට යන්න ඕනලු බං කටුකොරුන්දට. පිස්සු කතා කරනවා සර්. මේ මහත්තයාට යන්න ඕන කැත කරන්න. මේ මොන මගුලක් කතා කරනවද? Excuse me. I would like to go to Catagrande. Yes. Don't worry. I will send you to Katukorunda. Yes, I will send you. මේ බකලොත් කරන්න ඔහම වැඩක් තමයි ඈ. Oh! right, මට තේරුණා. You know my dear Sudha. Okay? You take the taxi. Girigoris Mudalaris Carvalala have. And jump. And public lavatory have. මොනවද බම් මේ කියවන්නේ? ඒ යන්න ඕන තැන කියලා දෙනවා. Okay? And there Asilin Nandage vegetable lala have. And jump in the wetting. Okay? Take the bus. Go to Katukurunda. Ekayම වයිද? You go to Katukurunda. Okay? Right. Simple. අන්තිමට යන්නේ අංගොඩ තමයි.
කාන්තාවක්ට සාර්ථකත්වයේ කරා ළඟා වෙන්න පිරිමියෙක් අත්‍යවශ්‍යම නැහැ. හැබැයි පිරිමියෙක්ට සාර්ථකත්වයේ කරා යන්න කාන්තාවකගේ ශක්තිය අනිවාර්යයෙන්ම ඕනි. හොරකම් කලේ තොපේ යට තියෙන පොල් වල්ලද පොල් වල්ල විකුණලා අපේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දන්සල දුන්නද තොපි වගේ හොරා කන කාලකන්ණි 70 මේ ලෝකේ තුරන් කළා දාන්න ඕන අපේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හොරකම් කළා නෑ යකෝ අපේ රත්තරන් බුදු වෙන තනත්තා අතිගරු මහින්ද රාජපක්ෂ දුටුගැමුණු රජුරුව දුක් මාස වෙලා හම්බ කරපු සල්ලි වලින් යකෝ අද දන්සල දීලා දුන්නේ තෝ දනගලින් හොරගම් කළා මං කොල්ල කාලා මිනී මරලා නෙවෙයි තොපි දනගලින් අපේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අපත කිරීම නවත්තපන් තොට හැමදාම කියනවා ආද බොරුව මහින්ද මහත්තයා ඉවසුවා ඇති මහින්ද මහත්තයා ඉවසුනොත් අපි දන්නා කරන දේ මොකද්ද කියලා දකුණේ පළාත උප්පන් දුටුගැමුණු රජුරුවත් දකුණෙන් පහළ වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් දකුණෙන් පහළ වුණේ මමත් දකුණෙන් පහළ වෙච්ච ධම්මිකා උප්පලවන්නා සඳමාලි බැනින් මාසේ බව පොදින් දරගනින් බෙන්දර ගහෙන් එහා පැත්තේ හොඳට මතක තියාගනින් අපේ රත්තරන් මනුස්සයා හොරගම් කළා මං කොල්ල කාලා මිනී මරලා ඒ සල්ලි වලින් දැන් සල්ලි දුන්නේ නෑ යකෝ ඒ මනුස්සයා දුක් මාස වෙලා හම්බ කරපු සල්ලි වලින් දැන් සල්ලි දුන්නේ තොපිට බලන් ඉන්න බැරිද බඩ යනවද බඩවල් එළියට පයින්නවද ඒ මනුස්සයා දැන් සලක් දෙනවද කෙනකොට පින් ඇත්ත එහෙම තමයි යකෝ පින් දහම් කරන්න කැමති පවුල ඔබ දනගනින් කට වහගෙන ඉඳපන් ඕ මට යන්න පුළුවන් ඉතින් මට එහෙම අවස්ථාවක් සලසලා දුන්නොත් මට යන්න පුළුවන් මොකද මට යන්න බැරි ඉන්ටර්නෙට් ඇවිල්ලා මෙයාව එලවන්න ඇයි එයා එච්චර සීලවන්ත නම් ඇයි ඈ මොකද කියන්නේ මම කියන්නේ යන්නේ හාමුදුරන් එලවන්න බෑනේ මොකද කියන්නේ ඉතින් හාමුදුරන් නම් එයාට කියන්න තිබ්බනේ වඩ එපා කියලා ඈ එයා එච්චර සීලවන්ත නම් දෙන්නම එලවන්න තියෙන්නේ නෑ ඇත්තම කතා කරන්නේ දෙන්නම එලවන්න ඕනේ වැරදි දෙක තව උතියා එද බලු තොපි අකෝ මේ අපේ කාරද තොපිනේ මම කොන්න කවුද ඉස්සල මේ වචන දෙක මං ඔයාට ආදරේ අපි දෙන්න බඳිමු මම තමයි ඇත්තටම දැම්මේ කොහොමද ෂෙරිල්ගේ රියැක්ෂන් එක උනේ ඇත්තටම ෂෙරිල්ට ඒ වෙලාවේ ඕස්ට්‍රේලියා බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා ඉතින් මම දුන්නේ ඇයි මෙහෙම ලංකාවේ මෙච්චරම මෙහෙම වීඩියෝ ලීක් කරගන්නේ? ඒක ඉතින් ඒගොල්ලෝගෙන් තමයි අහන්න ඕනේ ඉතින්. ඔයාගේ එහෙම මොකද එහෙම ලීක් කරලා නැද්ද ඉස්සරහට? මගේ එහෙම ඉතින් ලීක් වෙන්නේ නැහැ මම වෙනතරම් පිස්සුවක් නැහැ මට. ඒ කියන්නේ ඔබ බක කීමෙන් කියනවා ඔබ එහෙම දේවල් කරන්නේ නැහැ එහෙම දෙයක් නැහැ කියලා ඔබ. ඔව් කවදාකවත්. ඔයාගේ ලීක් මගේ ලීක් වෙන දෙයක් නැහැ. ඒක මට විශ්වාසයි. ඇත්තටම කවුෂි බොහොම පරිස්සමට උත්තර දෙන ආකාරයත් පෙනී යන්නේ. කවුෂි මේ දවස්වල සෑහෙන දුරට කතා බහ කරන සින්දුවත් මල්ලි ගීතේ. ඔයා ඒකේ රංගපෑම. හරි. ඒතකොට මේකට සෑහෙන මිනිස්සු බයිනවා. ඔයාට බයිනවා. ඒක ඉන්න අනික් අයට බයිනවා. ඔයා මොකද මේක ගැන කියන්නේ? ඇත්තටම මං කරේ ඇක්ට් එකක් විතරයි. කොහොමද ඉතින් ලංකාවේ මිනිස්සු බයි නැති දෙයක් නැහනේ. ඒකත් සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ ඔයාට ඒක සාමාන්‍ය දෙයක්ද? ඔව් මට සාමාන්‍ය දෙයක්. මං ගණන් ගන්න මිනිස්සු කියන කතාව. කිසිම දෙයක් ඔයාට අදාළ නැහැ. ඔයා ඇටැක් කරනවා. මම යන්න ඕන දේ මං කරනවා. ඒතකොට ඉස්සරහටත්
අපිට ඒ වගේ දේවල් බල පුළුවන් වෙයි අපිට බලා ගන්න. එහෙමද? ඔව්. ඒ වගේ වීඩියෝස් වල ඔයා ඒ වගේ වීඩියෝස් නෙමෙයි වෙනස් ඒවා වෙන්නත් පුළුවන්. නෑ මම කියන්නේ ඔබ වහන්සේ අප කොන්දේසි කඩ කරලා තිනවා ආපහු කුණුවරප කියලා. කුණුහරුප කියලා කියන්නේ තෝගේ අම්මට කියලා නම් කිව්වේ නෑ. එන මොකද්ද කිව්වේ? කිව්වා. කියලා කිව්වා. ඒ කිව්වා. හා. ඒක කුණුවරප නෙමෙයිද? තෝගේ අම්මට කියලා කිව්වේ නෑ. නෑ. අරක කිව්වා. ඔව් කිව්වා. මම දන්නේ මං හිතුවා මගේ තෝගේ අම්මට කියන එක තමයි මේ නතර කරන්න කියලා.